Hi, good evening හැමෝටම මේක හවස කරන වීඩියෝ එකක්. කොහොම හරි අද මම කතා කරන්න අපේ මාතෘකාවෙන් බැහැර නැත්නම් අපේ channel එකේ ඒ අදාළ purpose එකෙන් බැහැර වෙලා තියෙන මාතෘකාවක් ගැන thumbnail එක දැකපු කට්ටිය දන්නවා මොකද්ද මාතෘකාව කියලා. අද මගේ අදහස් ටික තමයි මම දක්වන්නේ. අදහස් එක්ක ඔයාලගේ අදහස් ගැලපෙන්න පුළුවන්, ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. කමෙන්ට් කරන්න අදහස් බෙදාගමු. කොහොම හරි අපි වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු මොකද්ද තත්ත්වය කියලා. මට අද ඇත්තටම භූකම්පන ගැන නෙවෙයි කතා කරන්න ඕන. මට අද කතා කරන්න ඕන මේවා නිසා සෝෂල් මීඩියා ඇතුලේ මේ දවස් ටිකේ වෙලා තියෙන එක්ස්ට්‍රා ඉෆෙක්ට් එකක් ගැන. එහෙනම් වීඩියෝ එකේදී හම්බෙමු. රයිට් මොකද්ද මට මේ කතා කරන්න තියෙන මාතෘකාව? පළවෙනි දේ තමයි මේ දවස්වල මුළු ලෝකෙම කැළඹිලා තියෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ මියන්මාර භූකම්පනය. හරිද? ඇත්තටම මේක පොඩ නෙවෙයි ඒක ගොඩක් අර සංවේදී මාතෘකාවක්. හරිද? ඒ අර සමහර මාතෘකා එනවා කාලෙන් කාලයට මුළු ලෝකෙම රටවල් කතා වෙන ආසාවෙන් කතා කරන්න පුළුවන් මාතෘකා. මේ දවස්වල ඇවිල්ලා තියෙන මේ මියන්මාර භූකම්පනය ඇත්තටම මුළු ලෝකෙම කතා කරන්න ආස නැති මාතෘකාවක්. ඉස්සර ලෝකෙ මොකක් හරි දෙයක් වුණාම ඒ දේ සාමාන්‍යයෙන් පැතිරෙනව අඩුයි. ඒ කියන්නේ මිනිස්සු වැඩිය කතා කරනව අඩුයි. ඒ දේ මිනිස්සු අතරට යන්නේ නැහැ වැඩිය. මොකක් හරි දෙයක් වුණාම. දැන් ගත්තොත් එහෙම දැන් වීඩියෝ ක්ලිප්ස් ඊට පස්සේ ෆොටෝස් ඒ හැම දෙයක්ම එක්ක සම්පූර්ණ විස්තරේ එක විනාඩි ගානකින් මුළු සෝෂල් මීඩියා පුරාවට පැතිරෙනවා. එතකොට වෙලා තියෙන දේ වෙනස තමයි මිනිස්සු ඉස්සර සෝෂල් මීඩියා වල වැඩි ඉඳියේ නැහැ. දැන් මුළු ලෝකෙම සෝෂල් මීඩියා එක ඇතුළේ ඉන්නවා. එතකොට මුළු ලෝකෙටම එකපාර පණිවිඩයක් යන එක තමයි දැන් වෙන්නේ. ඇයි මේක මම කතා කරන්න පටන් ගත්තේ? හරි. ඒක ගැන කතා කරොත් එහෙම මියන්මාරේ කියන්නේ බෞද්ධ දර්ශනයත් වැළඳගත්ත රටක්. හරිද? එතකොට මෙන්න මේ දර්ශනය මෙන්න මේ ආගම මේ සංස්කෘතියත් එක්ක අල්ලගත්ත වෙනම විකෘති වුණ මාතෘකාවක් ටිකක් මේ දවස්වල පැතිරෙනවා. ඒක දන්නෝ දනිති. හරිද? ගොඩක් මරණ සංඛ්‍යාවක් මේකෙදි වෙනවා. අම්මලා තාත්තලා පොඩි ළමයි ඒ හැම කෙනාම විනාශ වෙලා යනවා. හරිද? එතකොට මේ දේ ඇත්තටම ගොඩක් සංවේදී මේ දේ ගොඩක් මුළු ලෝකෙටම එකපාරට නිකන් කලකිරෙන නිවුස් එකක්. හරිද? මේකට සතුටු වෙන කවුරුත් ඉන්න විදිහක් නැහැ. ඒක ඉන්නවා නම් ඉන්න ඕන බලය අල්ලන්න බලාගත්තේ අර ලෝක බලවත්තු සෙට් එක. ඒක වෙනම කතාවක්. හරිද? ඒ වුණාට බෞද්ධ මිනිස්සු ගත්තොත් එහෙම කැමති නෑ මේ මාතෘකාවට. හරිද? මිනිස්සු අවුරුදු ගාණක් බලාපොරොත්තු ගොඩක් එක්ක ගොඩ ගහගත්ත දේපල එක තප්පරෙන් දෙකෙන් විනාශ වෙලා යනවා. හරි. එතකොට ඔන්න තියෙනවා ඒ කතාවේ සංවේදී පැත්ත. හරිද? එතකොට මොකද්ද මේ කතාව විකෘති වෙච්ච පැත්ත? ඒ කියන්නේ මිනිස්සු අතට මොකක් හරි දත්තයක් මොකක් හරි තොරතුරක් ලැබෙන හොඳම මාර්ගය තමයි මේ සමාජ මාධ්‍ය කියන්නේ. එතකොට මේකට වැරදි නිවුස් එකක් වැටුනොත් එහෙම ඒක ලොකු අවුලක්. අර හොඳ පැත්ත වගේම ඒකත් ලොකු අවුලක්. අපේ සෝෂල් මීඩියා එක දැන් ඉන්ටර්නැෂනල් සෝෂල් මීඩියා එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ කතා වෙන්නේ මියන්මාරට ඇත්තටම මේ තත්ත්වෙට මුහුණ දී ගන්න බැරුව ඉන්නේ. හරිද? ඒගොල්ලන් කැපැසිටි එකකින් එළිය තමයි මේ ප්‍රශ්නේ දුවන්නේ. එයාලට ගොඩක් අසාධ්‍ය වෙච්ච රෝගීන් ඉන්නවා. හරියට ડોක්ටර්ස්ලා නැහැ, ප්‍රතිකාර දෙන්න තැනක් නැහැ. බිල්ඩින් ඇතුලේ ප්‍රතිකාර දෙන්න බෑ. කොයි වෙලාවෙ භූකම්පන දෙවිද දන්නේ නැහැ. පසුකම්පන තත්ත්වයන් තියෙනවා. ඒකින් හින්දා මේගොල්ලන්ගේ මේ කැපැසිටි එක පැනලා දෙන්නේ. ප්‍රතිසංස්කරණය කරගන්න මෙයාලට බැරි වෙලා තියෙනවා. මේ ගොඩනැගිලි ආයතය තත්ත්වයට ගන්න මෙයාලට හිතන්නවත් බැරි තත්ත්වයකට තමයි දැන්පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකට පිට රටවල් වලින් දැන් උදව් කරනවා, ලංකාවෙනුත් උදව් කරනවා. ওই විදිහට මුළු ලෝකෙම මේකට එකතු වෙලා මියන්මාර ගොඩ ගන්න දැන් ලොකු සටනක ඉන්නවා. මේක තමයි ඇත්තම කතාව. මේක තමයි අපි කතා වෙන්න ඕන කතාව. ඉන්ටර්නැෂනල් සෝෂල් මීඩියා එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ කතා වෙන්නේ මේ මියන්මාරට දරා ගන්න බැරි කැපැසිටි එක කොහොමද ආයෙ රිකවර් කරගන්න. ජපානේ දැන් භූමිකම්පාවක් එන්න තියෙනවා කියලා අනතුරු අඟවල තියෙනවා. මේකෙන් කොහොමද ඒ අනතුරක් එනවා නම් මේක කොහොමද පුළුවන් තරම් ඒ හානිය වළක්වා ගන්න, කොහොමද ජපානේ පුළුවන් තරම් බේරගන්නේ, කොහොමද මේකේ මුළු ලෝකෙටම මේක බලපානවද, කොහොමද මේකේ තත්ත්වය ඔන්න ඔය වටපිටාව තමයි දැන් ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල කතා වෙන්නේ. ඒක තමයි වෙන්න ඕන සමාජ මාධ්‍යකින්. එතකොට දැන් ලංකාවේ සමාජ මාධ්‍ය මොකද්ද කරමින් ඉන්නේ? මේකෙදි මියන්මාර භූකම්පනයේ අල්ලලා අපේ කට්ටිය කරන්නේ එයාලගේ views ටික, එයාලගේ subscribe ටික, එයාලගේ like, එයාලගේ shares ටික හදාගන්න අර හිඟා ගෑමේ වැඩපිළිවෙලක් තමයි මේ වෙද්දි භූකම්පනය අල්ලලා අපේ social media වල අපිට දකින්න පුළුවන්.
අපේ මිනිස්සු සෝෂල් මීඩියා ප්ලට්ෆෝර්ම් වල කලින් ඉඳියෙත් නැහැ. දැන් හැම මිනිස්සෙම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. හැබැයි දැන් මිනිස්සු ලංකාවේ සෝෂල් මීඩියා විතරයි පාවිච්චි කරන්නේ. පිට රටත් එක්ක සම්බන්ධකම් ලොකුවට අපේ මිනිස්සුන්ට නැහැ. ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන නොදියුණු කමක් ඒක හේතුවක් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ தත්ත්වෙත් එක්ක අපේ මිනිස්සුන්ට බලන්න තියෙන දේ මුළු ලෝකෙම මිනිස්සුන්ට බලන්න තියෙන දේ වෙනස්. ලෝකෙ මිනිස්සු හොඳ පැත්තක් දකිද්දී අපේ මිනිස්සු දකින්නේ සංස්කෘතිය ආගමට කොටු වෙච්ච පැත්ත. මොනවාද ඒ දේවල්? මම පෝස්ට් ටිකක් ඔයාලට පෙන්නන්නම් මේ කොහෙන් හරි. හරිද? බලන්නේ පෝස්ට් ටික. බලද්දි ඔයාලට පේනවා මේගොල්ලෝ කියන්නේ අර සම්පූර්ණ නගර ගරා වැටුණ සම්පූර්ණ මිනිස්සු 100 ගණන් එක පොදියට මැරෙන තැනක ඉතුරු වෙච්ච බුදු පිළිම කීපයක් තියෙනවා. හරිද? දැන් මුළු නගරයක් ගරා වැටිලා කොහේ හරි බුදු පිළිමයක් දෙයක් ඉතුරු වුණ ගමන් එතන ෆොටෝ දෙකක් එකක් දෙකක් ලීක් වෙච්ච ගමන් මේගොල්ලෝ බලන්නේ ඒව අල්ලලා ලංකාව පුරා විසිරවන්න. ඇයි අපි අදහන්නේ බෞද්ධ දර්ශනය, අපි පිළිගන්නේ බෞද්ධ දර්ශනය. හරිද? එතකොට ලංකාවේ මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සන්න පුළුවන් තැනක් තමයි මේ බෞද්ධ දර්ශනය කියන්නේ. එතකොට මේක පේජ් කාර්යෝ ටික ඔය සෝෂල් මීඩියා කාර්යෝ ටික පාවිච්චි කරලා අපේ ලයික් ටික අපේ views ටික ඒගොල්ලෝ හිඟා කමින් ඉන්නවා. හරිද? එතකොට මේක ලොකු අවුලක්. ඇයි මුළු රටක් කඩා වැටෙන වෙලාවක තියෙන බුදු පිළිම ටිකක් තියෙන මොනා හරි සිද්ධාස්ථාන ටිකක් අල්ලලා ඒවැ පෝස්ට් ෂෙයා කර කර ඒවට හැලි ලියන්න ගත්තට පස්සේ අපේ අර ඇත්තම ප්‍රශ්නේ අපිට මග ඇරෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙත් එක්කම තියෙන්න ඕන අප්ඩේට් වෙන්න ඕන එක අපි අප්ඩේට් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔන්න අපි දන්නවා වෙලා දෙන සිද්ධිය දන්නවා මුළු ලෝකෙටම මෙන්න මේ වෙලෙදි භූකම්පන වගේක් ඇවිල්ලා තියෙනවා. එතකොට මුළු ලෝකෙම මේක ගැන කතා කරන මාතෘකා ටිකත් අපි දැන් දන්නවා. හරි. එතකොට ලංකාවේ ඇතුලේ තියෙන පරිසරය වටපිටාවක් දැන් අපි දන්නවා. ඇත්තටම ලංකාව ඇතුලේ තියෙන හොඳ පරිසරයක් නෙවෙයිනේ. මිනිස්සුන්ගේ මතවාද පාවිච්චි කරලා මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සන්න වැඩ කරන විකෘති වෙච්ච අදහස් ගොඩක්. හරිද? ඉතින් ඔයාලම හිතලා බලන්න ජීවිත හානි ගොඩක් වෙලා තියෙන තැනක මිනිස්සුන්ගේ දේපල ගොඩක් විනාශ වෙලා තියෙන තැනක බුදු පිළිමයක් දෙකක් ඉතුරු වෙන එක ඇත්තට මේක ආශ්චර්යයක්. ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියන තැන්වල කිසිම තැනක ආශ්චර්යමත් දේවල් කියලා දෙයක් නැහැ. හරිද? එතකොට මේ ආශ්චර්යමත් දේවල් කියලා හදලා තිනවා අපේ මිනිස්සු එයාලට නිකන් අර අමුතු වින්දනයක් ගන්න. එතකොට මේ වගේ කතාවක් ඇතුලේ කොහොමද අපි මෙන්න මේ බුදු පිළිමයක් දෙයක් ඉතුරු වෙච්ච එක සිද්ධාස්ථානයක් දෙකක් ඉතුරු වෙච්ච එක කොහොමද අපි ඕක ආශ්චර්යයක් කියලා පිළිගන්නේ. හරිද? අනිත් එක මේ පෝස්ට් හොඳට බලන්න මේකේ මේ බුදු පිළිම වලට අමතරව ඒ ගොඩනැගිලි සමහර වෙලාවට ආරක්ෂා වෙලා. ඒ කියන්නේ වහලවල් ආරක්ෂා වෙලා තියෙනවා. සමහර ඒ වටපිටාවේ තියෙන දේවල් ආරක්ෂා වෙලා. බුදු පිළිම විතරක් ආරක්ෂා වෙලා නැහැ. අනිත් එක මෙච්චර ව්‍යසනයක් ඇතුළේ අපිට බුදු පිළිමයකට සිද්ධාස්ථානයකට කොටු වෙන්නත් බෑ. හරිද? ඒවා අපිට වැඩක්ම නැහැ. ඒ කියන්නේ බුදු පිළිමය සිද්ධාස්ථානයක් කියන්නේ මේ වගේ තත්ත්වයක් ඇතුළේ අපිට කොහෙත්ම සලකන්න තියා අපි හිතන්නවත් ඕන නැති දෙයක්. මේවා විනාශ වුණත් එකයි නැතත් එකයි මේවට මොනවා වුණත් එකයි. හරිද? මොකද බුදු පිළිම සහ සිද්ධාස්ථාන කියන එක ඒක මේ බෞද්ධ දර්ශනය ඇතුළේ අදාළ දෙයක් නෙමෙයි. ඒවෙන් වෙන දෙයක්වත් නැහැ. මොකද ඕවට කිසිම ආශ්චර්යමත් දේවල්වත් ඒව මුකුත් නැහැ. ඔතන කරන්නේ සෝෂල් මීඩියා කාර්යෝ ටිකත් ඕක දන්නවා. සෝෂල් මීඩියා කාර්යෝ අපිට ඒ වගේ පෝස්ට් එකක් පෙන්නුවට උන් පිළිගන්නේත් නැහැ ඕක ඇත්ත කියලා. උන් පිළිගන්නේත් ඔය මේ ඇත්තට මේකෙන් වැඩක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ අපිට පෙන්නනවා. මොකද ඒගොල්ලෝ දන්නවා අපි වහල් භාවයෙන් ඉන්නේ මේ වගේ ආගම් ප්‍රචාරණයක් අපේ රටේ තියෙනවා. ඒකත් එක්ක අපේ ඔළුවට ඕන මතයක් දාන්න පුළුවන්. අපේ මිනිස්සු මෝඩයි. ඔන්න වගේ ඒ අදහසෙන් තමයි ඒගොල්ලෝ මේ දේවල් ටික කරමින් ඉන්නේ. අපේ දැන් ලංකාවේ එක කොටසක් කියනවා. ඒක හරියම ප්‍රසිද්ධ මතවාදයක් දැන් ලංකාව ඇතුලේ. ඒක මහා කැත මතවාදයක්. ඒගොල්ලෝ කරපු දේවල් වලට එයාලට විපාක හම්බ වෙන ගමන් කියලා දැන් කියනවා. මියන්මාර මිනිස්සු කන බොන විදිහත් එක්ක ඒගොල්ලෝගේ ආගම් අදහන විදිහත් එක්ක එහෙම එකක් කියනවා. එතකොට දැන් අපේ ආගම ගත්තොත් එහෙම අපේ ආගමෙන් කියනවා කිසිම ආගමකට මේව අගෞරව කරන්න එපා. මෙහෙම ඒගොල්ලෝ ඉන්නේ යාළගේ මතවාදවල ඒවට ගරු කරන්න ඕම එන දේශනයක් තියෙනවනේ අපේ ආගමේ. එතකොට අපේ මිනිස්සුත් හරිම කරුණාවන්ත මෛත්‍රිය පිරුණ ඔන්න ඔය විදිහේ ඒ කියන්නේ අපි ඔළුවට දෙන්නේ බෞද්ධ දර්ශනය කියලා. හැබැයි අපේ මිනිස්සු කරන්නේ බෞද්ධ දර්ශනය කියලා එක අදහන ගමන් වෙන කෙනෙක්ට කරදරයක් වුණ ගමන් නිකන් එයාට ඒක හොඳ වැඩේ කියලා කියන තත්ත්වයක් තමයි දැන් ලංකාව ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ අපි උදේ ගිහිල්ලා පන්සල් ගිහිල්ලා වැඳලා ඇවිල්ලා හවස කාට හරි කරදරයක් වුණාට පස්සේ එයාට ඒක එයාගේ විපාකයේ හොඳ වැඩේ ඔහොම තමයි වෙන්න ඕන කියලා කියන මට්ටමකට දැන් ලංකාවේ බෞද්ධ දර්ශනය ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මොකද්ද මේ මෙච්චර ගැත එකක් කොහොමද පැතිරෙන්නේ? හරිද?
එහෙම වෙන්න බෑනේ. එහෙම දෙයක් වෙන්න බෑ. ලංකාවේ බෞද්ධ දර්ශනයේ තියෙන තැනක එහෙම දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය කියලා එකක් නැහැ. ඒ කියන්නේ එහෙම ආගමක් නැහැ. එහෙම ආගමකින් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාලගේ අදහස් ටික අර තත්ත්වයට වැටෙනවා නම් මේ ආගම අදහන ගමන් බෞද්ධ දර්ශනයක් කියලා එකක් මේ රටකට වැඩක් නැහැ. හරිද? මොකද අනිත් ආගම් වල මිනිස්සුත් ඔහොම තමයි හිතන්නේ. ඒතකොට අපේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආගමෙන් අපිට වැඩක් නැති තත්ත්වයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න බෑ මේක යාලා විඳින්න ඕන විපාකයක්, එයාලට ඒක ලැබුණ දෙයක්, ඒක යාලගේ හැටි, ඒක යාලා විඳින්න ඕන, ඒක හොඳ වැඩේ යාලට එහෙම කියන්න බෑ. ඒක මා කැත දෙයක්. මොකද භූකම්පනයක් කියන්නේ කොහෙන්වත් මේ ස්වභාව ධර්මයෙන් විපාක එවන ඒවත් ඒව කිසිම දෙයක් නැහැ. භූකම්පනයක් කියන්නේ මොකක්ද කියලා එක දශමයක් ගානේ විස්තරයක් ගානේ YouTube එකේ Google එකේ ඕන තැනක පැහැදිලි කරලා තියෙනවා. ඒක දැන් පොඩි ළමයෙක්ට මොන්ඩිසෝරි යන ළමයෙක්ට පවා හොයන්න පුළුවන් තත්ත්වෙට දැන් භූකම්පන කියන්නේ මොනවද කියලා මේ ලෝකේ හොයාගෙන ඉවරයි. භූකම්පන කියන්නේ විශේෂ දෙයක් නෙවෙයි, භූතැටි එක්ක සම්බන්ධ කතාවක්. ඒක ඔයාලට YouTube එකේ මේ දැන් හොයන්න පුළුවන්. හරිද? ඉතින් එච්චර කතාවක් ඔප්පු කරලා තියෙද්දි ඔයාලා තවත් අර වාගේ නිකන් විකෘති මතවාද පතුරවද්දි ඒක ඔයාලගේ මෝඩකම. ඔයාලා ඉන්නේ තාම ප්‍රාථමික යුගයේ කිසිම දැනුමක් නැති මිනිස්සු ටිකක් තමයි අපේ ලංකාවේ ඉන්නේ. හරිද? ඒක තමයි අපි මුළු ලෝකෙටම පෙන්වන්නේ. කොහොම හරි දැන් බුදු පිළිම සහ සිද්ධාස්ථාන වල ආශ්චර්ය ගැන කියවෙන පෝස්ට් සහ එයාලා විඳින විපාක ගැන කියවෙන පෝස්ට් තව එන්න වැඩි වෙමින් තියෙනවා. මොකද ඒවට ලැබෙන views සහ like වැඩි. හරිද? එතකොට ඇයි අපි මේ දේවල් කරන්නේ? එතකොට කොහොමද අපි මේ දේවල් නවත්තන්නේ? දැන් මගේ අදහසට එකඟ වෙන සෙට් එකක් ඉන්නෝ සහ මගේ අදහසට එකඟ වෙන්නේ නැති අර වහල් භාවයේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා. එතකොට ඔය දෙගොල්ලොන්ගෙන් මගේ අදහසත් එක්ක ඉන්න අයට ඇත්තටම උමනාවක් තියෙනවනේ ඔය වගේ පෝස්ට් ෂෙයා වෙන එක නවත්තන්න. කොහොමද අපි මේ දේ කරන්නේ? අපිට එයාලව නවත්තන්න බෑ. හැබැයි මේ වගේ දේවල් උඩට එන එක අපිට නවත්තන්න පුළුවන්. මොකද එයාලා සේවය දෙන්නේ අපිට. හරිද? තමයි පරිශීලකයෝ. හරිද? අපි තමයි ග්‍රහණය කරගන්නේ එයාලගේ නිර්මාණ. අපිට ඕනනම් පුළුවන් දැන් ඒක ඡන්දයක් වගේ තමයි. අපිට ඕනනම් පුළුවන් මෙයාව අයින් කරන්න, මෙයාව ගේන්නත් අපිට පුළුවන්. අපිට තමයි ලොකුම බලය තියෙන්නේ මේ සමාජය ඇතුලේ පරිශීලකයාට. හරිද? එතකොට මේ නිර්මාණය කරන කෙනාට ඇත්තටම බලයක් නැහැ. පරිශීලකයා තමයි යාට බලය දෙන්නෙත්, එයාගෙන් බලය ගන්නෙ. එතකොට ඔය වගේ තත්ත්වයක් තියෙද්දි අපිට පුළුවන් මේ පෝස්ට් උඩට එන එක නවත්තන්න සහ මේ පෝස්ට් උඩට එන්න ඕන ඒවා උඩට ගේන්නත් අපිට පුළුවන්. කොහොමද මේ දේවල් කරන්නේ? හරි. අන්තිම මාතෘකාව මට කතා කරන්න ඕන. කොහොමද මේ දේවල් කරන්නේ? අපි මේ දේ කරන්න ඕන අනිවාර්යයෙන්. හරිද? කොහේම හරි දැනක තියෙනවා නම් මේ මියන්මාර් භූකම්පනයේ සහ ඔය ජපන් ඒ පැත්තට වෙන්න තියෙන භූකම්පන ගැන මොනවාම හරි පෝස්ට් ටිකක් ඔයා එකක් දැක්ක ගමන්ම ඔයා බලන්න. මුලින්ම ඔයා බලන්න ඕන දේ තමයි මේකට ආගම ගෑවිලා තියෙනවද? බෞද්ධ දර්ශනය ගැන ආගම ගෑවිලා තියෙනවද? නැත්තම් මොකක් හරි සංස්කෘතික වචනයක් ගෑවිලා තියෙනවද? ඔය එක වචනයක් හරි දැක්කොත් එහෙම කරන්න ඕන එකම දේ ඒ පෝස්ට් එක මග ඇරලා යන්න. ඒක දැක්කේ නැහැ වගේ යන්න. හරිද? ඒක ෂෙයා කරන්නවත්, එයාලට බනින්න යන්නවත්, එයාලට හොඳ කියන්න යන්නවත්, එයාලගේ දුක අහන්නවත්, එයාලට ලයික් එකක්වත් දාන්න යන්න එපා. ඒකෙන් මේ පෝස්ට් එක අපිට හිතා ගන්න බැරි තරම් උඩට එනවා සහ ඔයා වගේ තවත් 10 දෙනෙක් 20 දෙනෙක්ට ඔයා කරන දෙයින් මේ පෝස්ට් එක පේනවා. හරිද? ඒක නිසා ඔයා කරන්න ඕන එකම දේ ඒව මග අරින්න. පළවෙනි දේ ඔන්න මේ භූකම්පන අලලා මොකක් හරි ආගම් ප්‍රචාරණයක් යනවා නම් ඒක මග අරින්න. දෙවෙනි ලක්ෂණය තමයි YouTube එක ඇතුලේ හිරු දෙරණ සිරස සියත ස්වර්ණවාහිනී ITN ජාතික රූපවාහිනිය ඔන්න ඔය වගේ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන මාධ්‍ය නාලිකා ඇර වෙන මොකක් හරි මාධ්‍ය නාලිකාවකින්, ඒ කියන්නේ වෙන මොකක් හරි gossip channel වලින්, ඒ කියන්නේ අර ඕපදූප කතා කරන channel වලින්, ඒ කියන්නේ ලංකාවේ TV channels ඇර වෙන මොකක්ම හරි YouTube channel එකකින් දාලා තියෙන භූකම්පන වීඩියෝ හරි මොනාම හරි බලන්න යන්න එපා. මොකද ලංකාවට ඇත්ත තොරතුරු දෙන්න දැන්ට තියෙන එකම channels ටික තමයි ඔය TV channel ටික. හරිද? ඊට අමතරව YouTube එකෙන් දෙන තොරතුරු එකක්වත් අපිට ඇත්ත කියලා වගකීම් සහිතව පිළිගන්න පුළුවන් සාක්ෂි නැහැ. එතකොට ඔයාලා කොහේ හරි thumbnail වල දාලා තියෙනවා මේකේ සිදුවීම මොකද්ද? මෙන්න මෙහෙම පුදුම සිදුවීමක් වෙලා මේ ලක්ෂ 3ක් මැරෙන්න යනවා. ජපානයට ලොකු සුනාමි තත්ත්වයක් එන්න යනවා. මියන්මාරේ මිනිස්සු මෙන්න මේ විදිහට එක පොදියට මැරිලා ඉන්දියා. මියන්මාරේ බුදු පිළිමකින් මෙන්න මේ වගේ රැස් හේදුනා. ඔන්න ඔය වගේ thumbnail නිකන් අමුතු මාතෘකා දාපු හිතා ගන්න බැරි පුදුම හිතෙන thumbnail දැක්කයි කියලා ඔයා ඒක ඔබන්නවත් ඒව බලන්නවත් ඒව යන්න එපා. මොකද ඒක ඇතුලේ තියෙන්නේ බොරුවක්. ඔයා ඒක ඔබපු ගමන් එයාලට view එකක් යන එක වෙන්නේ. ඒකෙන් එයාලා තව උඩට එන්න පටන් ගන්නවා. තවත් අර මෝඩ කතා මේ සමාජය ඇතුලේ
විසිරෙනවා වැඩි. ඒකින් හින්දා ඔයා තොරතුරක් දැනගන්න ඕන නම් කරන්න ඕන එකම දේ ටීවී channel වලින් දාලා තියෙන වීඩියෝස් ටික බලන්න. ඒවැ දෙන තොරතුරු විතරයි ඇත්ත දේවල් දෙන්නේ. ඊට අමතරව YouTube channel වලින් gossip channel වලින් දෙන දේවල් බලන්න එපා. එයාලා උඩට ගන්න එපා. ඒක මේ සමාජයට වදයක්. හරි. ඔන්න ඔය දෙක වුණා නම් ඔයාලා බලන්න ඔය දෙක හරියට අපේ රටේ මාස දෙකක් ඔය දෙක වුණා නම් ඔය මෝඩ කතා ටික ආයිත් යට යනවා. හරිද? ඒක නිසා ඔය භූකම්පන කතාවත් එක්ක ආගම් සංස්කෘතියක් කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වගකීමෙන් අපිට පිළිගන්න පුළුවන් භූකම්පනයක් කියන බෞද්ධික සංසිද්ධියක්. ඊට අමතරව ඔය channels වලින් දෙන බොරු තොරතුරු උඩට ගන්න දඟලන්න එපා. ඔය ටික තමයි මට කතා කරන්න ඕනුනේ. මෝඩ වැඩ මොන හරි ගියොත් අනිවාර්යෙන් මම වීඩියෝ එකක් දානවා. මොකද ඒ වගේව වෛරල් වෙන්න ඕන දේවල් නෙවෙයි ලංකාව ඇතුලේ. ලංකාව කියන්නේ හොඳ රටක්. ලංකාව කියන්නේ හොඳ තත්ත්වයක තියෙන රටක්. ඒ අපේ රට නිකන් අර ඉන්දියාව වගේ මෝඩ රටක් කරගන්න ඕනේ නැහැ. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.